Hi guys, it's me Sarah again. ඔන්න මම ඔයාලට ගෙනාවා travel vlog එකක්. මේක තමයි මම මුලින්ම ඔයාලට අප්ලෝඩ් කරන vlog එක. ඔය ඊට කලින් දවසේ රෑ ඊට පස්සේ දවසේ මම trip එකට දැන් යන outfit එක තමයි පෙන්නන්නේ. එතකොට මං හිතන්නේ වෙලා පාන්දර 4:00 වගේ වෙන්න ඕන. morning tea එක අපේ අම්මා හදලා තිබුණා. මම තමයි මුලින්ම ලෑස්ති වුණේ. එතකොට මම ලෑස්ති වෙලා හැමෝම එනකම් වාඩි වෙලා හිටියා. අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ දවස් 2කින් වගේ පොඩි කාලෙකින්. ඒ වුණාට අපි හිතුවටත් වඩා හොඳට ට්‍රිප් එක යන්න පුළුවන් වුණා. කොහොමද ෆැමිලි එකේ කට්ටිය විතරයි ගියේ. මුලින්ම අපි යන මගදී සෙනගම දේවාලය හම්බ වෙනවා. කොහොමද පොරොද්දක් විදිහට අපි ඒක වන්දනාමාන කරලා තමයි යන්නේ. එතකොට අපි අදපුරේ මුළුතැන්ගේ බත් හම්බුණා. ඒකත් රහයි. ඊට පස්සේ අපි මණ්ඩි ගියා පඬුර දාන්න. එයා එනකම් මම ඉතින් ට්‍රැවල් වාහනේට වෙලා ඉඳියා. මම හරිම ආසාවෙන් ඉඳියේ මේක යන්න. මොකද අර වැඩත් එක්ක හිර වෙලා මට මේ වගේ නිදහසක් ඉන්න පුළුවන් වෙච්ච එක ගොඩාක් ලොකු සතුටක් වුණා. මේ vlog එකේ මම අපි ගියේ කතරගම. මට පූජවට්ටියකින් හම්බුණා මේ කුමර කෑල්ලක්. ඒකත් කෑවා. ඒක ඇත්තටම මල්ලිට හම්බුනේ. මම ඉතින් ඉල්ල භාගයක් එයාගෙන් ඉල්ල ගත්තා. මම අපේ අම්මගේ බෑග් එක ගිස්සුවා. මම කිව්වා බඩ දෙන්න කියලා දෙන්නේ. අස්සනයි නේද ඒක? අපේ අම්මගේ චර්චස් මාර සුපර් ග්‍රේට් ගයිස්. අපි ගියේ කතරගම ට්‍රිප් එක. එතකොට දවස් මේ vlog එකට ඇඩ් කරේ මම මුල් දවස් يعني කතරගම සීන් ටික විතරයි. ඊට පස්සේ අපි දවස් දෙකක් අපේ නෑදෑ කෙනෙක්ගේ ගෙදර හිටියේ. එතකොට ඒක ඇඩ් කරේ නැහැ මම. මට මේ හරිය කොහෙද කියලා ඇත්තටම මතක නැහැ. ඔය පේන කන්ද අර හනුම දෙවියා ගෙනාපු එකක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි දවල් උදේට කෑවා වැවක් අයිනේ. මාරම ලස්සනයි. මාරම ලස්සන පරිසරයක් තිබුණේ හරිය. ඊට පස්සේ අපි යන ගමන් මේ විහාරයට තමයි ගියේ. මට මේකේ නම වොයිස් කරන වෙලාව මතක නැහැ. මම අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් එකේ දාන්න. හරිම ලස්සනයි. මේක 88 රියන් උසයි. එතකොට අපි මේකේ ඇතුලේ අපිට තව වෙනම බිංගයක් වෙනවා. එහෙම එකක් තියෙනවා. ඇතුලේ ලස්සන පින්තූර තියෙනවා. ඒවා බලන්න. හැබැයි ඒක ඇතුලේ අපිට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මම ඒක වීඩියෝ කරේ නැහැ. කොහොම හරි ඒක ඇතුලේ යකෙක් හිටියා. මම නම් ඇත්තටම බය වුණා ඒකට. හරිම ලස්සන විදිහට හදලා තිබුණේ. චිත්‍රත් මාරම ලස්සනයි. මාරම ලස්සන පරිසරයක් මෙතන තිබුණේ. අපි පිරිත් නූල් බැන්දා. ඊට පස්සේ වටේ වන්දනාමාන කළා ආවා. ඔයගලන්ට මේ පේන්නේ එතන උඩටම නැග්ගම අවට දර්ශනය මාරම ලස්සනයි. ඒ කියන්නේ සබහාදා මාරම ලස්සනයි. ඊට පස්සේ මම ගල් සීමල ගත කාලෙකින් කන්න හම්බුනේ නැති හින්දා ඔය දෙව්නුවර අපි වන්දනාමාන කළා. ඊට පස්සේ එළියට ආවම දැක්ක අලියා ඉන්න පොඩක් බැලුවා. ඊට පස්සේ අපි ගියා හුම්මානෙට. අපේ මල්ලිට හුම්මානේ බලන්න ඕනේ කියලා. ඒක මාරයි. ඒ මුහුද චිත්‍රයක් වගේ මාරම ලස්සනයි. ඒ කියන්නේ ඒ වෙලාවල ජීවමාන චිත්‍රයක් වගේ ඒක මාරම ලස්සනයි. හුළඟත් හොඳට තිබුණා. අපි ඉදිනම් ගොඩාක් උඩට අපි යද්දිම වගේ
ලොකුවට ආවා එකක්. ඒකෙන් හැබැයි හතර වටේ ඉන්න මිනිස්සු හොඳටම නෑවුවා. ඊට පස්සේ අපි මල්ට පල්ලෙහා බීච් එකට යන්න ඕනේ කියලා කිව්වා. මම නම් ගියේ නෑ මොකද මට මගේ ඇඳුම් තෙමා ගන්න ඕන නැති හින්දා. ඊට පස්සේ අපි ඔය යන අතරමඟ ගත්ත ක්ලිප්යක් ඔය නම් හම්බන්තොට හරිය වෙන්න ඕන. දැන් නම් අපි ඉන්නේ හම්බන්තොට. මුලදී වැස්ස නැති වුණාට යන අතරමඟදී තැන් කිහිපයකම වහින්න පටන් ගත්තා. ඒ කියන්නේ සැරින් සැරේ වහින්න ගත්තා. ඔන්න දැන් නම් අපි කතරගමට ඇවිල්ලා ඉන්නේ. අපේ අම්මා ගියා ෆුඩ් සිටි එකට බඩු එකක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි අපේ රූම් එකට ගියා. මට මේ පාරේ රූම් එක නම් එච්චරම සෙට් උනේ නැහැ. ඒකයි ගොඩක් රූම් එකේ නම් වීඩියෝස් ගත්තේ නැත්තේ. ඊට පස්සේ අපි රෑ තමයි ගියේ කතරගම දෙවියන්ට පූජාව තියන්න. උදේ තමයි කිරිපිඩි දානේ පූජා කරන්න කිරි වෙහෙරට ගියේ. කොහොමත් සෙනග හිටිය ගොඩාරියක්. මොකද කොහොමත් එක දිගට නිවාඩු වැටෙන දවස් ඒකට සෙනග කොහොමත් වැඩි. රෑට මාරම ලස්සනයි කතරගම දේවාල හරිය. ඔය යන පාර එක ඇතුළට යන පාර තමයි පාරේ තියෙන පන්සල් සහ දේවාල තමයි අතර තියෙන්නේ. The next day. අපි රෙස්ට් හවුස් එකේ ඉන්නේ. දැන් උදේ කිරිපිඩු පූජාව තියෙනවා. ඒකට යන්න ඕන. තියනගෙන අම්ම තමයි කියන්නේ. ඊට පස්සේ ලක්ෂ්මී දේවාලේ ගිහිල්ලා ඒ දේවාල ටික වන්දලා ඊට පස්සේ තමයි සෙල්ල කතරගම යන්නේ. තාම 6:00මාරයි. අපි තාම ලෑස්ති වෙනවා උදේ පූජාවට. එහෙනම් ඔක්කොම ලෑස්ති. අපි ලෑස්ති වෙන්න ඕන. දැන්ට අප්ඩේට්ස් එච්චරයි. මැනික්කගේම හරිම ලස්සනයි. මාරම ලස්සනට පඩි පෙළවල් දාලා හදලා තියෙනවා. මම ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මට මතක විදිහට ඒක ඉස්සරහදී ඔයාලා බලාගන්න පුරාවේ. මේකත් යන අතරමඟ පාර පැත්තෙන් පේන මැනික්කග තමයි.
ඔන්න මම ඔයාලට බලන්න ලස්සන කාවැදී මේ කාවැදී නැටිමුකත් කැප්චර් කරගත්තා. මම යන අතරමඟදී පූජා කරන්න ගියා රෝස මාලකුත් ගත්තා. රෝස මාලක් රුපියල් 200ක් එතන. ඒ වගේම ලස්සන ඩේසි කියලා මල් ජාතියක් තියෙන මාරම ලස්සනයි. නුවරඑළියෙන් ගෙනාව මල් කියලා තමයි ආලා කිව්වේ. හරිම ලස්සනයි. ඒ මල් හැබැයි ඉතින් මම රෝස මලක් විතරයි ගත්තේ. අපේ කිරිපිඩි දානය අපි මුලින්ම පූජා කරා. ඊට පස්සේ තමයි අපි වන්දනාමාන කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම තව රෝස මලක් ගත්තා ගණදෙවි දේවාලයට පූජා කරන්න. මොකද දැන් අපි දේවාලයට ගණදෙවි දේවාලයට පූජා වටේ තියලා තමයි යන්නේ. ඊට පස්සේ ඔය අපේ මල්ලි මැණික් ගගේ යන්න ඕනේ කිව්වා. ඔය අපි මල්ලි තමයි රෝස පාරේ ෂැඩ් එකක් ඉඳන් යන්නේ. හරිද? එයා ගිහින් මැණික් හොයන්න තමයි ගිහින් තියෙන්නේ. අනේ මන් දන්නේ පිස්සු. ඊට පස්සේ මේ ගණදෙවි පූජාව තියලා අපි ගියා. එතන උඩ තියෙන වෙහෙර වහන්සේව වඳින්න. කළුතර බෝධියේ අනුරුවක් වගේමයි එතන තියෙන්නේ. ඇතුළ එහෙම
පස්සේ අපි රූම් එකේ චෙක් අවුට් වෙලා අපි ආවා ලක්ෂ්මී දේවාලය වඳින්න. ලක්ෂ්මී දේවාලයට මම යන්න ආසම තැනක්. මොකද එතන මාරම ලස්සනයි. බුදු පිළිම තියෙනවා. ඊට පස්සේ ඇතුළට ගියාම අපිට කුරුල්ලෝ උයනකුත් දකින්න පුළුවන්. ඒ වගේම මගේ වොයිස් එකේ අවුලක් ඔයාලට තාම දැනෙනවා. තාම අර අසනීපය හොඳ නැහැ මට. ඒක වෛරස් එකක්. මට උණ ගතිය හොඳයි. උනාට තාම කටහඬ නම් අවුල්. මේ තමයි මං ඔයාලට කියපු කුරුල්ලෝ යන. මේක ඇතුළේ ඉන්නේ මැකෝ ගිරව් හිටියා. ඊට පස්සේ ගිරව් හිටියා, වලිගුගුලු හිටියා. හරිම ලස්සනයි. ඔතන මම මේ හරිය කොහේ හරි එක ජෝඩුවක් මැකෝ ගිරව් ජෝඩුව ෆෝකස් කරලා පෙන්නනවා. හරිද? ඒ ජෝඩුව අපි හිතුවේ පිළිමයක් කියන එක ආයිඩල් එකක් කියලා. ඔන්න ඔය ජෝඩුව. හරිද? ඒ වුණාට යාලා මෙතන ඇත්තම ඉන්නේ ජීවමාන සතු දෙන්නෙක්. අපේ හිතුවේ ඇත්තටම පින්තූරයක් හරි මොකක් හරි පිළිමයක් කියලා. එයාලා හෙල්ලෙන්නේ නැතුවම හිටියා. මාරම ලස්සනයි. ජෝඩු ගොඩක් හිටියා ඔක ඇතුලේ. තව පැටවුනුත් හිටියා මැකෝ ගිරව්. හරිම ලස්සනයි. බලන්නකො මට හම්බෙච්ච යාළුවා කවුද කියලා. මම ඇත්තම මම යන මගදී තමයි මෙයාව මෙහෙම දැක්කේ. හරිද? ඊට පස්සේ යාව මේ වීඩියෝ එකේ තමයි මෙන්න මේ දෙන්නව දැක්කේ. බලන්න මතන මේ උකුණු බලනවා යාලා. ඊට පස්සේ මෙයා ආයි ආව පල්ලෙහාට. මම ඉතින් යාට බයි කියලා මගේ ගමන ගියා. ඊට පස්සේ ඔය හරිය තමයි ක්‍රිෂ්ණ දේවාලය, ඊට පස්සේ පත්තිපි දේවාලය වගේ දේවාල ටික තියෙන්නේ. ඒවා අපිට වීඩියෝ කරන්න බෑ. ඒ හින්දා මම ඒවායේ ක්ලිප්ස් නම් මොකුත් ගත්තේ නෑ. ඊට පස්සේ අපි තිසාව වෙන්න ආවා. එතනින් අපේ ට්‍රිප් එකේ කතාව ඉවර වෙනවා. ඉතින් මේක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.